අයිබෝන් යාළුවනේ අද මම ඔයාලා වෙත 2026 වර්ෂයේ පෙබරවාරි මාසයට අදාළ වගා කරන වීඩියෝ එකත් සමගින් ඉතින් මේ වීඩියෝ එක බලන්නේ අලුත් යාළුවෙක් නම් මගේ channel එක subscribe කරලා ඊට හැපැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකකින් දැනගන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳ like කරන්න, comment කරන්න, share කරන්න යාළුවන්ටත් බලන්න. ඒ යාළුවනේ මම මගේ channel එකෙන් ජ්‍යොතිෂය සම්බන්ධ තොරතුරුත් නැකත් සම්බන්ධ තොරතුරුත් කතා කරනවා. ඔයාලට පුළුවන් channel එකට ගිහිල්ලා බලන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට 2026 වර්ෂයේ පෙබරවාරි මාසයේ වගා කරන්න යෙදලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. මුලින්ම පෙබරවාරි මාසයේ 5 වෙනිදා බ්‍රහස්පතින්දා දවස යෙදෙනවා දිවිකරණය අලුයම 12:15 සිට සුබ දිශාවෙන් උතුරු දිශාව. නැවත පෙබරවාරි මාසයේ 8 වෙනිදා ඉරිද දවස යෙදෙනවා සිංහකරණය අලුයම 2:57 සිට සුබ දිශාවෙන් දකුණු දිශාව. නැවත 2026 වර්ෂයේ පෙබරවාරි මාසයේ 12 වෙනිදා බ්‍රහස්පතින්දා දවස යෙදෙනවා දිවිකරණය දහවල් 12:22 සිට සුබ දිශාවෙන් උතුරු දිශාව. නැවත පෙබරවාරි මාසයේ 13 වෙනිදා සිකුරාදා දවස යෙදෙනවා දිවිකරණය 13 වන දිනට උදා වූ වේලාවේ සිට සවස 2:25 දක්වා. මේ දින සුබ දිශාවෙන් උතුරු දිශාව. නැවත පෙබරවාරි මාසේ 15 වෙනිදා ඉරිද දවස යෙදෙනවා සිංහකරණය සවස 5:02 සිට. මේ දින සුබ දිශාවෙන් දකුණු දිශාව. නැවත 2026 වර්ෂයේ පෙබරවාරි මාසේ 16 වෙනිදා සඳුදා දවස යෙදෙනවා සිංහකරණය 16 වන දිනට උදා වූ වේලාවේ සිට සවස 5:32 දක්වා. සුබ දිශාවෙන් නැගෙනහිර දිශාව. නැවත පෙබරවාරි මාසේ 17 වෙනිදා අඟහරුවාදා දවස යෙදෙනවා සිංහකරණය සවස 5:28 සිට සුබ දිශාවෙන් නැගෙනහිර දිශාව. නැවත පෙබරවාරි මාසේ 18 වෙනිදා බදාදා දවස යෙදෙනවා සිංහකරණය 18 වන දිනට උදා වූ වේලාවේ සිට සවස 4:56 දක්වා. මේ දින සුබ දිශාවෙන් උතුරු දිශාව. නැවත පෙබරවාරි මාසේ 21 වෙනිදා සෙනසුරාදා දවස යෙදෙනවා දිවිකරණය සවස 1:01 සිට. මේ දින සුබ දිශාවෙන් දකුණු දිශාව. නැවත පෙබරවාරි මාසේ 22 වෙනිදා ඉරිද දවස යෙදෙනවා දිවිකරණය 22 වන දිනට උදා වූ වේලාවේ සිට උදේ 11:11 දක්වා. මේ දින සුබ දිශාවෙන් දකුණු දිශාව. නැවත පෙබරවාරි මාසේ 24 වෙනිදා අඟහරුවාදා දවස යෙදෙනවා සිංහකරණය උදේ 7:04 සිට සුබ දිශාවෙන් නැගෙනහිර දිශාව. නැවත 2026 වර්ෂයේ පෙබරවාරි මාසේ 28 වෙනිදා සෙනසුරාදා දවස යෙදෙනවා දිවිකරණය 28 දිනට උදා වූ වේලාවේ සිට රාත්‍රී 8:47 දක්වා. මේ දින සුබ දිශාවෙන් දකුණු දිශාව. යාළුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ 2026 වර්ෂයේ පෙබරවාරි මාසයට අදාළ වගා කරන වීඩියෝ එක. ඉතින් මම වගා කරනවා ඔයාලගේ වගා කටයුතු යොදාගෙන මම වගා කටයුතු සාර්ථක කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මම වගා කටයුතු සාර්ථක කරන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම වීඩියෝ එක අවසන් කරනවා. අද සුබ දවසක්. ජය වේවා.